Hello ළමයි, welcome back to my YouTube channel. ඉතින් මම අද මොකද කරන වීඩියෝ එක කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇතිනේ. ඉතින් අපි බලමු මගේ රූම් එක කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඉතින් මම මේක කරන්න ගත්තොත් ගොඩාක් වීඩියෝස් බලලා. ඉතින් අපි බලමු මගේ රූම් එක දැන් තියෙන විදිය කොහොමද කියලා. මේ තියෙන්නේ මගේ රූම් එකේ අලුත් පෙනුම. අපි එහෙනම් මෙතනින් පටන් ගමු. මම මේ ටේබල් ක්ලොත් එක ගන්න ගෙනන එක මගේ ඕලෝ එක ආරඳම්ම තිබ්බ ටේබල් ක්ලොත් එක. මට ඒක මාරු කරන්න ලෝභයි ඇත්තටම. අපි එහෙනම් මෙතනින් පටන් ගමු. මේ තියෙන්නේ මගේ ෆොටෝ එකක්. මේක ගිය අවුරුද්දේ අපේ මල්ලි මට බර්ත්ඩේ එකට දීපු gift එකක්. මේක නම් මම රට ගිහින් එනකොට ගෙනාපු ස්ටැචු එකක්. මෙතන ඔරලෝසුව තියෙනවා මගේ පොත් ටිකක් තියෙනවා මට අවශ්‍ය කරන ඊට පස්සේ මගේ පෑන් දාන මේක තියෙනවා ඊට පස්සේ මෙතන තියෙන මගේ චාර්ජර්ස් මේකත් අපේ මල්ලි මට බර්ත්ඩේ එකට දීපු gift එකක් මෙතන මගේ ඉයර්බඩ්ස් දෙක පවර් බෑන්ක් එක ඊට පස්සේ මගේ ලැප් එක ඒ ටික තියෙනවා මගේ ඇඳට දැම්මේ මෙයාලා ටික විතරයි. මොකද මෙයාලා ඔක්කොම ට්‍රාන්ස්ෆර් කරා මම පල්ලෙහා කබඩ් එකට. දැන් මම තියාගත්තේ මේ ටික විතර නැත්තම් මට ඉඩ නැහැ. මෙයාලටත් ඉඩ නැහැ. මෙතනින් මම එල්ලුව මගේ ටෝට් බෑග් එක. මේ ඔක්කොම ඉතින් මේ මං හදපුවා. මේ ඉතින් පොඩි විකාර දේවල් මගේ එතකොට මම ඔයාලට පෙන්නන්න. මේක නම් පොඩක් ඇත වුණා ඇත්තටම. මේක මං හැදුවේ ඊට පස්සේ මේවා මම හැදුවා මං ඔයාලට දැන් පෙන්නන්නම් මගේ ඩ්‍රෙසින් ටේබල් එක. ඔයාලට පේනවද? මේක නම් මම ගිය අවුරුද්දේ මේ ගහපු එකක්. දන්නේ නැත්නම් පිස්සු වැඩනේ. මේ තියෙන්නේ මගේ ඩ්‍රෙසින් ටේබල් එක උඩ තියෙන දේවල් ටික. මේ තියෙන්නේ නම් කැම්පස් එකේ ඉවෙන්ට් එකකට ගහපු ෆොටෝ එකක්. ඊට පස්සේ ඊට එහා පැත්තේ තියෙන්නේ ඒ මම්ම තමයි. ඔයාලට අඳුර ගන්නත් බැරුව ඇති. මොංගල් පාටයි ඉතින් ගණන් ගන්න එපා මේ ඒව කාලේ ෆොටෝ එකක්. පස්සේ මේ තියෙන මගේ චූටි සෙල්ලම් බඩු කෑලි ටික. ඊට පස්සේ මේ තියෙන්නේ මගේ hair clip එක. මේ මගේ perfume එක. මේකත් perfume එකක්. මේකත් perfume එකක්. ඊට පස්සේ මගේ මේ deodorant, ඊට පස්සේ face mask, ඊට පස්සේ sun cream, ඊට පස්සේ මගේ cream එක, lipstick, cutex, ඊට පස්සේ Miss Parcelone perfume එක, cream එක, මගේ blush එක. මගේ perfume එක පස්සේ eyeliner එක පස්සේ මේ තියෙන මගේ චූටි mirror එක ඊට පස්සේ මේක ඇතුලේ තියෙනවා මගේ hand fan එක ඊට පස්සේ මගේ පනාව ඊට පස්සේ මම අලුතෙන් ඇඩ් කරේ මම මෙන්න මේ චූටි drawer එකක් ගත්තා අපි බලමු දැන් මේ drawer එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මෙතන drawer එක උඩම තියෙන්නේ මගේ sunglass දෙක. ඊට පස්සේ මගේ hair band. ඊට පස්සේ බලමු මගේ මේ drawer එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ පළවෙනි එකේම තියෙන්නේ මගේ ඔක්කොම earrings ටික. මේ තියෙන ඔක්කොම මගේ earrings. ඒ ටික තමයි මේකේ ඔක්කොම තියෙන්නේ. ඊට පස්සේ දෙවනි එකේ තියෙන්නේ ඔක්කොම මගේ rings. මේ තියෙන මගේ ඔක්කොම rings. ඊට පස්සේ bangle, ඊට පස්සේ මාල, ඊට පස්සේ
පස්සේ ඇන්ක්ලට් ඒක තමයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු තුන්වෙනි එකේ තියෙන්නේ මගේ ඔක්කොම හෙයර් ක්ලිප් මේවා. මගේ මට ඕන කරන ඔක්කොම හෙයර් ක්ලිප් තියෙන්නේ මේක ඇතුලේ. ඒවා විතරයි. ඊට පස්සේ මේක ඇතුලේ තියෙන්නේ මගේ පවුඩර් පෆ් එක. ඊට පස්සේ නේල්ස් බ්‍රෂ් ටික. ඊට පස්සේ මගේ අනිත් බ්‍රෂ් ටික. ඒ ටික තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඊට පස්සේ මේක ඇතුලේ තියෙන්නේ ඔක්කොම මගේ නියකට ඒ සෙට් එක. ඊට පස්සේ නේල් සෙට්. ඊට පස්සේ ජෙල් නේල්ස්. ඒව තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ ෂූ රැක් එක. මේකේ මගේ මෙන්න මේ ස්ලිපර්ස් දෙක තියෙනවා. ඊට පස්සේ මේවා ඇතුලේ තියෙනවා හීල්ස්. ඊට පස්සේ මේවා ඇතුලේ තියෙනවා ගෝල්ඩ් දෙක මගේ. පස්සේ මේවා ඇතුලේ තියෙනවා මගේ කෝට් ෂූ දෙක. ඊට පස්සේ මගේ හීල්ස් දෙක. ඊට පස්සේ මගේ මෙන්න මේ සැන්ඩල්ස් දෙක. ඊට පස්සේ මේක ඇතුලේ නම් මගේ බූට් එක. ඊට පස්සේ කෝට් ෂූ දෙක. ඊට පස්සේ මගේ මේ ස්කූල් ෂූ දෙක. මේ ස්ලයිඩ්ස් දෙක. ඊට පස්සේ ඒ ටික තමයි තියෙන්නේ.